දෙන්න හදු වීඩියෝ එකක් මෙහෙම දානුනාට අද ගිව් එකක් දුන්නා මේ දෙන්නෙට ගිව් කස්ටමර් මේක තමයි මේ රෙකෝඩ් එක තමයි මේ දාන්නේ. මේක තමයි දැන් මේ යන කස්ටමර් එක. කස්ටමර් එකෙන් අපි කස්ටමර් දෙනවා ගිව් එක කස්ටමර් දෙනවා මේ ලයිව් එකේ අවුරුද්දකට දැන් මේ ට්‍රීට් හැම දෙනවා පොඩ්ඩක් ඒ වගේම ගිව් එක අපි ඔෆර් එහෙමත් දෙනවා මේ ඔයාලට කට්ටියට මේ මෙම්බර්ෂිප් එහෙම ගණන් අඩු කරලා දෙනවා මේ අවුරුද්දට 14 දවස් දෙකකට විතරක්. ඉතින් අපි බලමු මැච් එකේ මොකක් වෙයිද කියලා. මේ ගිව් එකේ මේ දෙන්නෙක් කරනවා අපි දුන්න වීක් ලයිට් එක මේ මොකද ලයිව් එකේ ඊට පස්සේ කට්ටිය හිටියේ නැත්නම් ලයිව් එක එන්ඩ් කරා. ඉතින් ගණන් ගන්න බෑ මේ ළඟ නිකන් ගලත් ගණන් ගන්න එපා කට්ටිය සද්දයක් ආද එහෙම නැත්නම් උඹලා කනේ දෝෂයක්. ඉතින් මැච් එකේදී ඔව් මගේ තමයි යන්නේ. මැච් එක රිස්පෙක්ට් මටත් එපා වුණා. මේ ගහන්නෙත් නෑ. දෙසින්න තිබ්බේ ඕල් ගහනවා එකක් නෙමෙයි අර එපාලා හිටියේ කවන්න කොමඩි ඉතින් දුන්නා වීක් ලයිට් එකක් යාට මේ මොකද අපි හිතුවේ සාමාන්‍යයෙන් විනාඩි 15න් විතර හරියට විනාඩි 15න් විතර මේ ඉවර කරා කියලා කොහොමද විනාඩි 16ක් ගියා පාලා හිටියේ ඒකට මේ මල්ලි බන්ද මේ කෙනෙක් නම් ගහනවා ඔබේ නන්නේ ඔය වෙලාවේ දැක්කනේ අර සෝන් එකටම කන්න බලන් ඉන්නේ. කොහොම ඉතින් කස්ටම් ගහන හරියන්නේ නැහැ ඉතින් අවුලක් නැහැ ඉතින් මේ මල්ලි බ්‍රෝන් මෙයා මේ ප්ලේයර් මිහි කෙනෙක් බ්‍රෝන් හරිද එයා පැත්තේ එක්කන හෙරොයික් ඔය TDM ඇලෙක්ස් කෙනෙක් කෙනා බලමු ඉතින් කවුද දිනන්නේ කියලා. හැබැයි අන්තිම හරියන හෙඩ් ගොඩක් ගහනවා මේ මිහි කෙනෙක් කෙනා. බලමු මොකක් වෙයිද කියලා. කට්ටියම මේ channel එක like කරන්න subscribe කරන්න share කරන්න. පුළුවන් තරම් share කරන කට්ටියන්ට මේ give away custom දැන් එක දිගට ගොඩක් එනවානේ. දිගට හරහට එනවා. අගෝස්තු වලින් පස්සේ නම් live දෙන්න බැරි මොකද ඕලර් හින්දා පාඩම් කරන්න තියෙනවා. අගෝස්තු වලින් පස්සේ නම් live වෙන්නේ නැහැ. මේ එතකන් give away දෙනවා එක දිගටම දෙනවා. අම්මට කෝලා ගැහුවනේ සුපිරි අවුලන්නේ. ඔය විදිහ තමයි පළවෙනි කියලා දාගන්න මේ මල්ලිගේ පළවෙනි කියලා. මල්ලි කෙනෙක් මිහියන් බ්‍රෝන් ඉඳපු ඩයල්ලා බ්‍රෝන් ඩයල්ලා
එහා පැත්තේ කෙනෙක් අය අතාරින්නේ ගහනවා පේනවනේ. අර අන්තිම හරියේ තමයි මැච් එක දෙන්න සුපිරියටම ගහන්නේ. එතකන් සෝන් කකා එකක් නෙමෙයි. දැක්කනේ ඒ පාර නම් ඇලෙක්ස් උන් යාගේ පළවෙනි කිල් දාගත්තා. සුපිරි ඉතින් අවුලක් නැහැ. බලමු ඉතින් මොකක් වෙයිද කියලා. ටිකක් සැකයක් ආවා පෙනල්ලත් ගහනවාද ඩයල් එක කියලා. බැක් කරලා ඉන්නකොට ඕම් ඊට පස්සේ ටිකක් කරලා ඊට පස්සේ ආවා. හැබැයි ඊට පස්සේ නම් ගහන්න ගත්තා දිගටම. ඊට පස්සේ පැනල් කියන්න බෑ මියන් එයාර දැන් ළඟට එන එකත් එයාට අල්ලන්න බැරි එකක් තියෙන අර. දැන් කොහොම ගහුවත් පැනල් යන කෙලිම වදිනවා ඔළුවට. ඒකින්ද පැනල් කියන්නත් බෑ මට තේරෙලා තමයි ඊට පස්සේ මීටර් උනේ. පැනල් යන්නේ නෙමෙයි කියලා. කොහොමද මං හිතියේ පැනල් කියලා මොකද ඕෆ්ලයින් ගිහින් ආයේ පොර. මේ ගන්න එක තියෙන මුකුත් මේ සවුන්ඩ් එකක් මුකුත් නැහැ මියුට් කරලා ගැහුවේ මොකද මේ මගේ මයික් එක බග් වෙලා තිබ්බේ ඒ වෙලේ. බලමු මැච් එක දැන් විනාඩි 8යි ගණනක් ගිහින් තියෙන්නේ. ඉවර කරන්න නෑ දෙන්න අර අදිනවා විතරයි මැච් එක. පේනවනේ. කස්ටම් එක බලපු අපිටත් එපා ඔයාලටත් තේරෙන්නේ නැති. සාමාන්‍යයෙන් ඔහම කස්ටම් එක ගන්නකොට එපා වෙන්නේ නැද්ද කියලා. හරි ඉතින් ඔයාලට මේ ඔය ගේම් එකේ සෙන්සිටිව් වීම හදාගන්න ඕන නම් අපේ WhatsApp නම්බරේ තියෙන WhatsApp නම්බරේට මැසේජ් එක දාලා පේමන්ට් කරලා ඔයාලා පුළුවන් මේ සෙන්සිටිවිටි එක හදාගන්න. ආයෙත් සුපිරියර්ම හෙඩ්ලා දෙන සෙන්සිටිව් තියෙන්නේ. එච්චර ලොකු ගාණක් ගන්නෙ නැහැ අපි. නානේ මේ මෙතනදී අර වෝල් ගහලා තමයි දිනාගත්තේ නිකන් අර මැච් එක දිනා ගන්න ඕන හින්දා වගේ එකක් තියෙන්නේ. අරයාගේ ස්කිල් එක නැහැ මෙයා ගාව මේ වෝල් ස්කින් එක තියෙන HP වැඩෙන එක. හරි ඉතින් අපිටත් බොහොම ඔය හරිය අපිට ෂුවර් නැතුව ගියා මේ හෙඩ් එකක් ගහන එකපාරම අර ඒක නිකන් අර ඔළුවටත් නෑ වගේ එකක් තිබ්බේ. බලමුකෝ ෂුවර් නැතුව නම් බ්‍රෝන් ගැහුවේ මල්ලි ඒත් පැනල් කියන්න බෑ නිකන් අර ඉඳලා ගහනවා එකක් තියෙන්නේ.
පේනනේ ඔයාලට මේ වෙලාවේදී කිල් දෙකක් අර මේ මිහි කියන එක නගහලා තියෙනවා TDM ඇලෙක්ස් කිල් එකයි දාගෙන තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ මේ දෙන ටිකක් පොඩ්ඩක් වලිය ඇද ගන්නවා දිගටම චුට්ටක් මේ තරහකින් දෙනවා දෙන්නටම අර වලිය වඩා උත්සාහ කරනවා හැබැයි රූල් එකට ගහන දෙන්නම හරි ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් එයාගේ තුන්වෙනි ඊරත් දාගන්නවා. හැමෝටම දෙයක් කියන්න ඕනේ මේ ඔය පැනල් දාගෙන හැකියාව සල්ලි වලට නම් දෙන්න එපා. ඉතින් අපරාධ වලයි කාලේ නාස්ති කරන නිකන් අර සල්ලි වේදම් කරගන්න විතරයි. ගේම් එකකට සල්ලි වේදම් කරගන්න ඕනේ නැහැ. ටොප් අප් එකක් දාන්න වෙනම කතාවක්. ඔය කියන්නේ හැකියාව සල්ලි වලට වේදම් කරන එක කියන්නේ ඉතින් ඒකට ඔයාට නෙමෙයි නිකන් අර චාටර් වෙනවා සමාජයේ එහෙම වෙන්න එපා ඉතින්. ඔන්න ඔය ඉතින් අනිත් ටිකක් දාගන්න ඉතින් යා. අනේ සෙට් එක අන්තිම මැච් එක මේක බලමු මේ මිහිගේ අන්තිම මැච් එක හරයාගේ පළවෙනි මැච් එකට තියලා ගහන්නේ මම ගහයිද දන්නේ බලමු එතන නම් පොඩි අවුලක් ගියා මේ ගන්න එකෙන් දෙක තුනක් වැදුණා ඒත් වැදුන්න නැති හොඳයි නැත්තම් එන අවුලක් කොතන වෙන්නේ බලමු ඉතින් මොනවා වෙයිද කියලා ගහයිද දන්නේ නැහැ හෙඩක් ගියා ප්‍රෝන් කොල්ලගේ ප්ලේයින් නම් තියෙන සුපිරියටම කලින් account එක මේ වික්කාරි මොකක් හරි කතාවක් කිව්ව කොල්ලේ සුපිරියි බලමු මොකක් වෙයි කියලා හරි ඉතින් මේක තමයි මැච් එකේ අන්තිම හරිය කොල්ලා ගැහුවා සුපිරියටම මේ අන්තිම දැක්කම හෙඩක් ගැහුවා හරි ඉතින් අත තියලා කොල්ලෝ ඉතින් මැච් එක දුන්නා ඉතින් අපි යාර වීක් ලයිට් එක දුන්නා කියපු විදිහටම බොරු කියන්න ඕනේ නැහැ ඉතින් ඔයාලට
අපි ඒ කොල්ලට මල් ඒ කොල්ලටම කිව්වා මේ ආවනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න කියලා.